හායි කොහමද? ඔන්න ඉතින් අද උදේම හදන්න යන්නේ රසම රස චිලි පේස්ට් එකක්. කූනිස්සෝ එහෙම හොඳට දාලා. ඔන්න ඉතින් මං ඔය විදිහට කූනිස්ස වර්ග දෙකෙන්ම කූනිස්ස හොඳට සෝදලා කබලේ බැදගත්තා. ඔය පේන්නේ ඉඟුරු සුදුලූණු පේස්ට් එක. තෙල් එක හොඳට රත් වුණාට පස්සේ ඉඟුරු සුදුලූණු පේස්ට් එක දාලා සුදුලූණු එකේ අමු රස යනකම් බැදගන්නවා. ඔන්න ඊට පස්සේ අර චූටි මිස්සෝ එක හොඳට බ්ලෙන්ඩ් කරලා තෙල් එකට දාගන්නවා. ඒ ටිකත් හොඳට කලවම් වුණාට පස්සේ ලොකු ඉස්සෝ ටික දානවා. ලොකු ඉස්සෝ ටික දාන්න ඉතින් ඉස්සෝ හැපෙන්නත් එපයි. එතකොටනේ ඒකේ රස. ඔන්න ඉතින් ඔය විදිහට ඒ ටික බැදෙනකොට ඊළඟට තමයි මම දාන්නේ කෑලි මිරිස් ටික. කෑලි මිරිස් ටික දාලා ලුණු දාලා හොඳට කලවම් කරගන්න ඕනේ. මෙන්න මේ වෙලාවේ ලිපේ ගින්දර හොඳටම අඩු කරගන්න ඕනේ. මොකද කෑලි මිරිස් ටික කළු වුණොත් තිත්ත රසක් එනවනේ. ඔන්න ඉතින් මේ තියෙන්නේ මම සුදුලූණු චොප් කරගත්ත බ්ලෙන්ඩර් කප් එකටම සීනි සෝයා සෝසුයි දාලා හොඳට කලවම් කරගත්තා. ඊට පස්සේ ඒ ටික දාගන්නවා ලිපේ තියෙන චිලි පේස්ට් එකට. ඔන්න ඊට පස්සේ ඒක හොඳට කලවම් කරලා උඩින් බැදගත්ත කරපිංච දාලා හොඳට මික්ස් කරනවා. ඒ වෙලාවට ලිප් ඕෆ් කරන්න ඕනේ. මේ තියෙන්නේ මම හදපු රසම රස චිලි පේස්ට් එක. ඕගොල්ලන්ටත් ඕඩර් කරන්න පුළුවන්. Thank you for watching.